මාසෙන් A level ගොඩ දාන්න පුළුවන්ද? අමිල සර් කියන කතාවක් තියෙනවා මම වුණා. ඒ කියන්නේ ගිය සැරේ රිවිෂන් එක ඉවර වෙද්දිම ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේ කළ හැකි එකම දේ පාස් පේපර් කිරීම තමයි. අජාන් සර් නම් කෙලින් මේ දවස්වලම කිව්වා. හෙලෝ ගයිස්. ඔන්න අදත් අලුත් වීඩියෝ එකකින් ඇවිල්ලා ඉන්නවා. අදත් කියන්නේ ඉතින් මේ පොඩයි මේ දැන් නිදියන් යන්නේ. ඊට කලින් මම මේ වීඩියෝ එක ගන්න හිටියේ මුණ පියන් එන්න ඈ. I level straight නෑ. කෙලින් කරොත් එහෙම මාව යට ටික පේන්නේ නැහැ. හරිනේ. ඇයි අද ආවේ? අද ආවේ ඇයි කියනවා නම් අද කවද්ද අද මම මේක රෙකෝඩ් කරන්නේ මේ 20 නෙමෙයි 21 උදේ කිව්වොත් හරි. ඒ කියන්නේ දැන් මම මේ 20 දවස් ඉවර කරන්න යනවා තමයි මේ කරන්නේ. වෙලාව 4:45ට චුට්ටක් 46 47 විතර ඇති. මම අද මුකුත් වැඩක් කරේ නෑ. මම අද කියන්නේ ගිය අගෝස්තු අග සතියේ ඉඳන් ඒ කියන්නේ අගෝස්තු අග සතිය කියන අගෝස්තු කීයේද 25 ඉඳන් පටන් ගත්ත සතියේ ඉඳන් මෙදා 20 වෙනකම් ඒ කියන්නේ මාසයක්ම මුකුත් වැඩක් කරලා නැහැ. මට අගෝස්තු මාසයේ වැඩ ඉතුරුයි. සැප්තැම්බරුත් දැන් වැඩ ගොඩ ගහලා 20 කියන්නේ සැප්තැම්බරුත් ඉවරයිනේ. දැන් සැප්තැම්බරුත් ගොඩ ගහලා තියෙන්නේ. කෙලවෙන්න යන තත්ත්වයේ කෙලවෙන ලක්ෂණ සුපිරියරෙන් පහළ වෙලා තියෙන්නේ. ඇයි මේ වෙන්නේ? මට මේ මම කලින් වීඩියෝ එකක් කිව්වද නැහැ. මට දැන් මේ අගෝස්තු වල ෆිසික්ස් වල ක්ලාස් 4යි මැත්ස් වල නම් පාඩම් 4යි තියෙන්නේ. ඒ ඔක්කොටම දවස් 8න් උඩ දෙන්න මේක. ඊට පස්සේ දැන් සැප්තැම්බර් වල නම් මැත්ස් වල පාඩම් 3ක් විතර තියෙනවා හිතන්නේ. ඔව් පාඩම් 3ක් විතර. මේ මම අහරි බලන්න අර අතන කැලෙන්ඩර් එකයි තියෙනවා. ඔයගොල්ලන්ට ඉතින් ඒක පෙන්වන්න දුක දිනුනේ නැහැ. පෙන්වන්න දෝනවා කරකවලා. අන්නමයි කැලෙන්ඩරේ. බොරුවක් නෑ මෙතන. උච්චෙන් නසුණක් දන්නේ මම මේ බෑක් කැමෙන් රෙකෝඩ් කරන්නේ. සෝරි මොනවා හරි එහෙම වුණා නම් සෝරි දැන් මට ඉතින් ප්‍රිවිව් බලන්න වෙන්නේ නැහැ. මාසෙන් A level ගොඩ දාන්න පුළුවන්ද? මාස දෙකක් ඇරියස් තියෙනවා. කිසිම පාස් පේපර් එකක් කරලා නැහැ. කිසිම සර්ලා දීපු හෝම්වර්ක්ස් කරලා නැහැ. ඒ කියන්නේ ක්ලාස් බලනවා විතරයි. අර ක්ලාස් එකේ කරන වැඩ ටිකක් කරනවා විතරයි. අර ගෙදරදී කරන වැඩ තනියෙන් කරන වැඩ කිසිවක් කරලා නැහැ. නමුත් නමට මැත්ස් කරන්නේ. මැත්ස් බම්බෝ මැත්ස් ඊයකෝ ලැජ්ජයි මට මං ගැන මොන මගුලක්ද මේ කරන්නේ. අද දවසේ තනි කර කාලා ගන්න ෂෝට් නෝට් එකක් ගන්නවා. මං කියවල ෂෝට් නෝට් සීන් එක අපේ අප්පෝ පාඩම් ටික තාම ඉවර කරන්න බැරුණා. මට තව මේ පාඩම් දෙකක් ඉතුරුයි. මං ෂෝට් නෝට් ගහලා පැත්ත දාන්න ඉන්නේ. හෙට බැරි වුණොත් මං මේක කරන්නේ නැහැ ෂෝට් නෝට් එක. මේක හරියන්නේ නැහැ. දවස් නිකන් යනවනේ ගලාගෙන. අපරාධ ඔහේ ගලනවා. මං කියන්නේ ගියේ දැන් මං ඉන්න තැන මෙතන. ඒ කියන්නේ කෙමිස්ට්‍රි අම්තාක් දුරට පුළුවන් මට කෙමිස්ට්‍රි වලට අමිලසගේ තමයි දැන් යන්නේ නම් කෙමිස්ට්‍රි වලට ලකුණු 60ක ගන්න සීමාව හිටිය දැන් මාස 1කට කලින්. ඒ කියන්නේ මාස 1කට කලින් කිව්වේ මම මාසෙකට කලින් කෙමිස්ට්‍රි පේපර් ක්ලාස් යන එක නේද මම කොහොමද කෙමිස්ට්‍රි රිවිෂන් ගියේ නැහැ. පේපර් ක්ලාස් විතර ගියේ මට කෙමිස්ට්‍රි පේපර් ක්ලාස් එකේ ලකුණු 70 ආසන්නයේ 70 වටේ කරේ හිටියා. ඊට පස්සේ 60 වටේ කරේ හිටියා. අන්තිමට මේ කෙමිස්ට්‍රි පුරවන්නේ අනිත් ගොඩ ආගෙන මාසෙක යනගෙන ඒ කියන්නේ සැප්තැම්බර් මුල ආගෙන යන්න මම හිටියේ. මට යන්න බැරුණානේ. මගේ තාම මේ වැඩ ටික ඉවර කරන්න ඕන. මං ගොඩ ගන්නවා වැඩ. ඒ කියන්නේ අර වැඩ ලෝඩ් එක ඉවර වෙගෙන ඇවිල්ලා අය නෝමල් වෙන්න ඇති. ආයෙ මට එපා වෙනවා. අනේ වැඩ ලෝඩ් එකක් ඕන වගේ එකක් ඇවිල්ලා මං ආයෙ නිකන්. ඊට පස්සේ ආයෙ ලෝඩ් වෙනවා. එහෙම තමයි මං ගිය මාසේ මාස දෙක
ක්ලාස් ඉවර කරා. ඒ කියන්නේ අගෝස්තුවල මම මාස 2ක ක්ලාස් ඉවර කරා. හොඳයි. අගෝස්තුවල මම මාස 2ක ක්ලාස් ඉවර කරා. එහෙම කරමු මං. ඇයි මට මේ සැප්තැම්බර් මුල, ඒ කියන්නේ සැප්තැම්බර් ඔය 1 ඉඳන් 7 වෙන කෙලින්ම ලස්සන සතියක් තියෙන්නේ. ඒ සතියේ තනිකර මගේ අය නෝමල් වෙන්න හිටියේ. කියන්නේ මම උපිල සර්ගේ, අමිල සර්ගේ, අජන් සර්ගේ තමයි යන්නේ. යනවා විතරයි. ඉතින් කිසි තේරුමක් නැහැ. මම තනිකර ෆේල් රිසල්ට් එකක් වෙයි. මට මේ යන විදියට නම් හිතෙනවා මේ සැරේත් යන්න බැරි වෙන තත්ත්වයක් තියෙන්නේ. මාර උනන්දුවෙන් වැඩ කරා. ඇයි මෙහෙම වෙන්නේ? මටත් මාර විදියට වැඩ කරන්න අවශ්‍යයි. ඒ වුණාට වැඩ කරන්න බෑනේ. වැඩ කරන්න මට මාර උනක් තියෙන්නේ. ඔයගොල්ලෝ තුන් පස්සෙන් තියන අනේ වන්දයි. මම නම් දන්නේ මම එක විදිහවල try කරා. ඉස්සර ප්‍රොමෝදෝර් ටෙක්නික් යූස් කරා. ඒ කියන්නේ අර ෆෝන් එකට දාන්න පුළුවන් මොකද ඇප් එකේ නම focus to do හරියෝ. ඒතර කට්ටියත් එක්ක පාඩම් කරා. එහෙම කොට වැඩ කරා. මං ගිය අවුරුද්දේ අගෝස්තු විතර පැය 15ක් විතර වැඩ කරා. ඒ කියන්නේ උදේ 7ට විතර නැගිටිනවා. අය රෑ 10ට විතර බුදිය ගන්නවා. ඒ කියන්නේ හරියට මේ දෙකේ බුදිය ගන්නවා නැගිටිනවා. අර මැද ටිකේ පොඩ්ඩක් කාලයක් යම්වල නම් තියෙනවා. ඒතර කොහමරි පැය 15කට ආසන්න ගන්න. පැය 15ක් නම් වෙලාවම නැහැ. පැය 15ට විනාඩි 10ක් හරි අඩුවෙන් හරි තමයි මගේ ටයිම් නවතින්නේ. පැය 15ක් නම් පාඩම්. අනික පැය 15 ලඟ වුණාම මම පාඩම් කරන්න ඕනේ නැහැ. පැය 14යි පැය 14මාරක් වැඩ කරානේ කියලා නිකන් ඉන්නවා. ආයෙ මොකක් හරි YouTube වීඩියෝ බලනවා. ඕමනේ මේ වන්දයි. අපේ යාළුවෝ ඉන්නේ වැඩ කරන්න පුළුවන්. උන් පට්ටයි. ඇත්තටම. ඒ කියන්නේ උන්ගේ වාසනාව වගේ මාර කැපීමක් තියෙන අපේ අනේ වන්ද අපිත් කැපෙන්න ආසයි. කැපෙන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. අනේ වන්ද. ඇයි අපිට එහෙම අජන්සර් නම් කෙලින් මේ දවස්වලම කිව්වා. ඔය එන මේ ගත්තේ උන්නම් අනිවාර්යෙන් කෙලව ගන්නවා කියලා. ඇහුවේ නෑනේ. හිටියා. අපි ඒ නමයක් උත්තරගෙන මේ මොනවද මේ සබ්ජෙක්ට් තුනක් නමයක් කරපු අපිට සබ්ජෙක්ට් තුනක් මොකද කියලා. හරි දැන් පොකේ අමාරු. දැන් විඳෝපා. තව මාසයක් තියෙනවා. මාර ගැටයක් තියෙන්නේ මේක කරන්න. ඒනොට එක ප්‍රශ්න හම්බ වෙනවා. අද මේ YouTube එකේ YouTube හැන්ඩල් එකක් ප්‍රශ්නයක් අරගෙන ඒක ඉඳ දවසම කෑවා. ඒ කියන්නේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් ඇති මට දවසම කන්න. anyways මගේ channel එක ඕන subscribe කරන්න කැමති නම් subscribe කරන්න නැත්නම් නිකන් ඉන්න. අනේ මේ මටත් එපා වෙලා තියෙන්නේ. පස්සේ අපි subscribe කරමු අපි අතර ලැගව පස්සේ නේද channel එක. සර්ලා කියනවා අන්තිම මාසේ අතරින් එපා. අම්ලසගේ මොටිවේෂන් නැති නර රේස් එක දුවලා අන්තිම මොහොතේ අතරින් එපා සීන් එක. මට ඒක දැන් නිකන් දෝම් කාර දෙනවා වගේ. ඒ කියන්නේ මම දැන් ඒක නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ අර දුගෙන ඇවිල්ලා එක පාට අතහැරලා දානවා. අච්චර දවසක් දෝපෙකින් තේරුමුත් නැහැ. මේ අමිලස කියන කතාවක් තියෙනවා මම වුණා. ඒ කියන්නේ ගිය සැරේ ටියුෂන් එක ඉවර වෙද්දිම මාසෙන් ගොඩ දාපු අය තියෙනවා මේක. ඒ කියන්නේ මං ගාවේ වීඩියෝ තිබ්බ මං හිතන්නේ. මේක නේද දන්නේ. කොහමරි මාසෙන් ගොඩ දාලා තිනවා. මම හිතන්නේ අයියා කෙනෙක් මට මතක නැහැ. ඒ කියන්නේ මාසෙන් වැඩ කරලා ඉතින් টොප් ලිස්ට් එක පලාතකවත් ඉඳලා නැහැ. රෑන්ක් එකක් දාලා මේ අකා අන්තිමේට. වැඩ කරලා. කොහොමත් මටත් දැන් මේ අද කීයද 21 කියලා ගමුකෝ. 21 නම් ඒ කියන්නේ දැන් නොවැම්බර් 14 මම හිතන්නේ විභාගේ ඩේට් කරලා තියෙන්නේ. එතකොට ඔව් මම මේක ඔක්තෝබර් 14 වෙනිදා කලින් මගේ සියලුම තියරි ඉවර කරගත්තා ඉතින්. ඊට පස්සේ මම පාස් පේපර් ගන්නවා. මාසයක් එක දිගට පාස් පේපර් කරොත් නම් යම්තාක් දුරකට ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේ කළ හැකි එකම දේ පාස් පේපර් කිරීම තමයි. ඒ කියන්නේ පාඩම් ටික පුළුල් විදිහට ඉවර කරගෙන ෂෝට් නෝට් ටු වෙලාව තිබ්බුත් ගහගෙන පාස් පේපර් කිරිලා තමයි ගැලපෙන්නේ. නැතුව ඉතින් වෙන කරන්න මට හිතෙන්නේ නැහැ මේ මොකද ඉස්සර නේද නෑ. ගිය මාසේ මම හිතයි වෙන ප්ලෑන් එකක්. ඒ කියන්නේ අර එක දිගට වැඩ කරන්න ඉච්චි ඒතකොට අර සර්ලාගේ ඉක්වලස් ගිවිනින් බූස්ටර්ස් එහෙම ඔක්කොම බලලා ඒ ටික බලලා කියන්නේ පාස් පේපර් ගන්න ඕනේ නැහැ කියලා කිව්වා සර්.
ඉන්ද ඒ ටික ඔක්කොම බලන්න මම ප්ලෑන් එකක් ගහලා තිබ්බේ. ප්ලෑන් එක ඔය බෑග් එකේ තියෙන ප්ලෑන් එක. එහෙම වැඩ ගන්න හිටියේ දැන් ඒ වුණාට මගේ වැඩ කඩාවක් පළුණානේ. දැන් ඉතින් මට එක් කරන්න බෑ. සාමාන්‍ය අජන්සර්ගේ මෝනින් ගන්නු බලන්න හිටියේ. ඒක කරන්නත් බෑනේ. ඒකනේ දැන් කරන්න ඕන එකම දේ පාස් පේපර් කරන එක තමයි. අද 21නේ. දැන් ඉතින් පාස් පේපර් කරන්න මාසෙන් පුළුවන් වෙයි නේද? පුළුවන් වෙයි. ගොඩක් දුරට පුළුවන් වෙයි. ඒ කියන්නේ ඩිස්කෂන් බලන්නත් තියෙනවා. ඒ පාස් පේපර් වල ඩිස්කෂන් බලන්නත් තියෙනවා. පුළුවන්. මොනවද ගෙම්මින් කරන්න ඕන. ගොඩක් දුරට පුළුවන්. ඔයගොල්ලෝ තමයි කන්ෆියුස් වෙලා ඉන්නවා නම් පාස් පේපර් වලට වයින්ද වෙන ඔප්ෂන් නැහැ අපිට. ඒ කියන්නේ දැන් අර කියලා ආවට එක විදිහකට පාස් කරන්නේ පාස් පේපර් කරන ආකාර තියෙනවා. දැන් ඔය මුකුත් තීර දෙන්නේ නැත්තම් ඔය කෙලින්ම ඩිස්කෂන් එක බලනකම පාස් පේපර් කරන්න. ඒ කියන්නේ සමහර පාඩම් මම දන්නේ නැති ඉතින් ඒ ඉන්න මම එහෙම තමයි කරන්නේ. සමහර පාඩම් තීර ගන්නවනේ ඒ ප්‍රශ්නේ කරලා උත්තරේ හරිද වැරදිද බලන්න ආයි ඩිස්කෂන් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම තමයි ගන්න වට ඔක්කොම පාඩම් පුළුවන් නම් කෙලින්ම පාස් පේපර් කරගෙන යන්න ඩිස්කෂන් නෙමෙයි කෙලින්ම උත්තර පත්‍රය කියන්නේ. විවරණය බලන්න යන්න. පළවෙනි පාරේ විවරණය බැලුවට පස්සේ ආයෙ විවරණ පස්සේ පන්නන්න එපා ගොඩක් දුරට. ඒකට තේරෙනවනේ සීන් එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ පාස් පේපර් එක දෙතුන් පාරක් කඩවනම් කරලා පස්සේ ඉතින් ආයෙ ඒක අවශ්‍යතාවය වෙනවා වෙන කොහෙන් හරි සර්ලගේ අලුත් ප්‍රශ්න වගේ කරන්න. ඒ කියන්නේ අලුත් ප්‍රශ්නයක් ආවොත් ඉතින් අයිලන්ඩ් රෑන්ක් තීරණය වෙන්නේ. අපිට නැති අයිලන්ඩ් රෑන්ක් පස්සේ දුවන්න වෙලාවක් නැහැ. අපි බොහොම අමාරුනේ පාස් වෙන්න උත්සාහ කරන්නේ අයිලන්ඩ් රෑන්ක් තියා. ඔව් මේ සැරේ නම් ගොඩ දෙන්නේ හැකියාවක් තියෙනවා බෑ නෙමෙයි. දැන් අර ගේම අතාරින්න කාලේ නෙමෙයි. අර දුවලයි අතැල්ල දැම්මට අය පාරක් දිව්වොත් අය දින්න හැකි. ගැම්මක් තියෙනවා ඒකට. මගේ ඒ තාම එනර්ජි එක තාම නැහැ. මට තේරෙනවා මම. හැබැයි මේක ගොඩ දාන්න ඕන ගොඩ දෙන්න හැකි බොරු නෙමෙයි. සුපිරියට ගොඩ දෙන්න මේක. අනිවාර්යෙන් ගොඩ දාන්න ඕනේ. අපි ඔක්කොම මේ ගොඩ දාන්න ඕනේ. හරිද? සුපිරියක් කරමු. එහෙනම් මම නදිනවා. හැමෝටම ජය වේවා. 3 days later. ගයිස් කොණ්ඩ කැපුවා ඉතින් මේ රවුලක් කැපුවා. ආ ඉතින් දන්නානේ සිටිමත් වගේ බෑලා තියෙන්නේ. අද කීයද? අද 24 උදේ පාන්දර 2යි කාලයි. කාලය කියන්නේ 13යි විතර. 2:13ට විතර. වීඩියෝ කරන්නේ ෂේප් නේ මට පේන්නේ නැහැ. මම මේ බෑක් කැම් මෙන් කරන්නේ මොනවා හරි අප්සෙට් එකක් ගියොත් තරහ වෙන්න එපා. ඉතින් කියන්න තියෙන්නේ ශ්‍රීමත් ඇවිල්ලා ඉන්නේ. කොල්ල බහින්න යන්නේ. අපි බලමු. මට ෂුවර් නෑ මේ දවස් 30න් පුළුවන් වේද? මට කෙමිස්ට්‍රි වල ලකුණු මම බැලුවා සයිට් එකේ අමිතසර්ගේ. මට ලාස්ට් පේපර් එකට මට සාමාන්‍ය 35ක් ඇවිල්ලාම නෑ. මට තියෙන්නේ 8 ගණන් 50 ගණන් ඔය වගේ 70 වටේට එකට තිබ්බ 60 වටේට එකට තිබ්බ එහෙම තමයි තිබ්බේ. මෙන්න બોලේ 35 වෙලා මම මාසේ ලියන්නේ නැතුව හිටියේ 35යි. මම කුණුහරුප කියන්නේ නැතුව ඉන්න කුණුහරුප කිව්වොත් එහෙනම් මේකට report වදින්න දන්නේ නැහැ. T ගන්න F C අකුරක් වෙලා T ගන්න අන්න ඒක තමයි වෙලා තියෙන්නේ. මට කියන්න දෙන්න ෂුවර් නෑනේ. පොඩ්ඩක් බලන්න ඕන rules. කිව්වොත් එහෙනම් මොනවාරි copyright දුන්නොත් එහෙම inappropriate words කියනවා කියලා. ඉතින් anyways මේ හරියටම තව දවස් කීයක් තියෙනවද බලමු. නොවැම්බර් කීයද මන්ද 14 වගේ දිනයක් මං හිතන්නේ. මතක නෑනේ. නොවැම්බර් 14 මං හිතන්නේ. 14 මට ෂුවර් එකක් නෑ බෑ. මම දන්න දල වශයෙන් මට අයිඩියා තියෙන්නේ 14 වල. 14 කියලා ගත්තොත් 14 නෙමෙයි අපි 4 කියලා ගත්තොත් මට තව දවස් තියෙන. ඒ කියන්නේ අද 24නේ. ඒ කියන්නේ තව 24 මට නිදියක නැහැරෙන්නක් තියෙනවා. 24 නේ රෑ. 24 නේ. එතකොට ඉතින් 24යි ඊළඟ මාසේ 24ට දවස් 30යි මාසයයි ඊට පස්සේ එක වෙන්න සතියයි 4 වෙන්න දවස් 4යි සතිය දවස් 4 කියන්නේ දවස් 11යි මාසයයි දවස් 11යි තියෙන අඩුව මට මාස එකමාරක් නෑ කියන්නේ.
මන්නේ හිතා හිටිය අන්තිම දවස් 14 නිකන් ඉන්න නම් මම එහෙම මට පිස්සු තියෙනවනේ. ඒ කියන්නේ මට මෙන්ටල් කියන්නේ මොංග. ඒ කියන්නේ අන්තිම දවස් 15 විතර බුදියන එක කරන්නේ. බලමු මේ සැයි නම් බුදියන්න උවමනාවක් නැහැ. කියලා වෙලා ඉදන්නේ මට උනේ දැන් දවස් 30ක් වැඩ නැහැ. එපා වෙලා තියන්නේ. කොහොම හරි මම මේ දවස් 30න් මම පොඩි ක්ලිප් ගන්නවා. ඒ කියන්නේ මම වැඩ කරන වෙලාව යනවා අතරතුර එහෙම ගන්නවා. මේ දවස් 30න් මගේ වැඩේ සාර්ථක වුණොත් මම ඒ වීඩියෝ එක දානවා. ඒ කියන්නේ දවස් 30 රුණා මම කොහොමද දාන්න දවස් 30 කරපු වැඩේ. ඒ වීඩියෝ එක ඔව් සාර්ථක වුණොත් දානවද ඒක මම තාම තීරණය කරලා නැහැ. කොහොමත් වීඩියෝ එකක් දාන්න මම ක්ලිප්ස් ටික ගන්න තීරණය කරලා දෙනවා. ඒ කියන්නේ අදත් වැඩ කරා චුට්ට ඒ වුණාට හිතට සතුටක් නැහැ මේ වැඩවලින්. ඒ කියන්නේ සෙට් එක වැඩ කරලා නැහැ. අනේ මන්ද වැඩ කරන්න ඕනේ මම. ඒක තමයි. anyways sorry මේ ඉතින් දැන් එක අර කලින් වීඩියෝ එකටම තමයි ඉතින් දැන් මේ ඉතින් තව ඉතින් මේ වීඩියෝ එක පබ්ලිෂ් වෙලා නැහැ. තව එඩිට් කරෙත් නැහැ මම ඒක. thumbnail එක හදන්නත් තියෙනවා. හරියට මම ඉක්මනට දාන්න ඒක. anyways එහෙනම් see you bye.